Hello ළමයි, welcome back to my YouTube channel. අද අපේ ගමේ යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා අපි ඔක්කොම day out එකක් යනවා. ඉතින් අපි කොහෙටද යන්නේ කියන එක මේ වීඩියෝ එක දිගටම බලුවොත් ඔයාලට දැනගන්න පුළුවන්. අපි මේ ගමන යන්න plan කරේ බස් එකේ. ඉතින් මුලින්ම අපි කට්ටිය එකතු වෙන්න තීරණය කරා අපේ ගෙවල් ළඟ තියෙන හන්දියට. මොනවා හරි වැඩක් කරන්න ගියොත් හැමදාම පරක් වෙන යාළුවෙක් අපි හැමෝටම ඉන්නවනේ. ඉතින් අපේ පරක් වෙන යාළුව තමයි ඔය එන්නේ. එයාට ඒ හින්දාම උපහාරයක් විදිහට තමයි මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. අද අපි බජට් ෆ්‍රෙන්ඩ්ලි ඩේ අවුට් එකක් යන හින්දා අපි යන්නේ හිතුවේ බස් එකේ. අපි යන තැනට බස් දෙකක යන්න ඕනේ මේ තැන ඉඳන්. අපි ඔන්න පළවෙනි බස් එකට නැංගා. ඒ බස් එකෙන් ගිහිල්ලා දෙහිවලින් බහලා තවත් බස් එකක පානදුරට යන්න ඕනේ. අපිට යන්න ඕන තැන තියෙන්නේ පානදුර. මේ තියෙන්නේ අපි දෙහිවලින් බහලා දෙවෙනි බස් එකේ නැගලා පානදුරට යන ගමන් ගත්ත වීඩියෝ එකක්. අපි කට්ටියම පානදුරට ඇවිල්ලා බස් එකෙන් බහලා මේ යන්නේ උදේ කෑම ගන්න. මොකද අපේ කවුරුත්ම උදේට කාලා හිටියේ නැහැ. ඉතින් අපි යන තැනට හරියටම පානදුර බස් හෝල්ට් එකේ ඉඳන් විනාඩි 15ක් විතර ඇවිදින්න තිබ්බා. ඉතින් අපි හිමීට ඇවිදගෙන ඒ තැනට මේ යන ගමන්. අද අපි ඩේ අවුට් එකට ආවේ පානදුර සර්ෆ් ඩෙක් එකට. මේ තියෙන්නේ අපි ඇතුළට ඇවිල්ලා අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බ වෙනකන් ඉන්න වෙලාව. අපි හැමෝටම ඔන්න වෙල්කම් ඩ්‍රින්ක් එක ආවා. අපි කට්ටිය ඉතින් කතාවක් දාගෙන අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක බොන ගමන් තමයි මේ ඉන්නේ. ඊට පස්සේ ඉතින් ෆොටෝ ගහන එක තමයි අපේ ළමයිගේ මූලිකම වැඩේ. අපි ගත්ත ඩේ අවුට් පැකේජ් එකේ අපිට බීච් ඇක්සස් තිබ්බා. බීච් එකේ පොඩි වෙලාවක් ඉඳලා අපි හිතුවා පූල් එකට යන්න. පූල් එකේ සෙල්ලම් කරලා ඉවර වුණායින් පස්සේ අපි ආව ලන්ච් එක ගන්න. අපේ ඩේ අවුට් පැකේජ් එකට අපිට තිබ්බේ ලන්ච් බුෆේ එකක්. ඩෙසර්ට් වලට අපිට තිබ්බේ අයිස්ක්‍රීම් උයි ෆෘට් සලාඩ් උයි. මේ තියෙන එතන තිබ්බ තවත් ෆොටෝ ලොකේෂන් එක. අන්තිමට හවස අපිට අයිස් කොෆි එක කේක් හම්බුණා. ඉතින් ඔහම තමයි අපේ ඩේ අවුට් එක ඉවර වුණේ.
එහෙනම් ළමයි තවත් අලුත් වීඩියෝ එකකින් ළඟදිම හම්බෙමු. බයි.